හෙලෝ එවරිවන් කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අදම ඔයාලට අරගෙන ආව රෙසිපි එක කිරි රසට හැබැයි ටිකක් දැවිල්ලට ලේසියෙන් හදාගන්න පුළුවන් පාස්ටා රෙසිපි එකක්. මේකට මම එළවලු මුකුත් පාවිච්චි කරන්නේත් නැහැ. එහෙනම් ඉතින් බලමුකෝ මේක හදාගන්නේ කොහොමද කියලා. ඊට කලින් මේක හදාගන්න ඕන වෙන දේවල් මොනවද කියලා බලමු. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට තඹගත්ත පැස්ටා ටික මේකට ඔයාලට කැමති වර්ගයක පැස්ටා එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකට මම අද එකතු කරගන්නේ ටූනා. ඔයාලට මේ වෙනුවට ටින් මාළුණත් පාවිච්චි කරන්න පුළුවන්. කපාගත්ත බීලුණු ටිකක් මෙතන මම ලොකු සයිස් එකේ බීලුණු ගෙඩි 3ක් වගේ තමයි අරන් තියෙන්නේ. තව පොඩියට කපාගත්ත සුදුලුණු ටිකක් සහ තක්කාලි සෝස්, ඒ වගේම මේකේ වයිට් සෝස් එක හදාගන්න අවශ්‍ය ප්‍රමාණයට ෆ්‍රෙෂ් මිල්ක්, බටර්, පාන් පිටි, පාස්ලි ටිකක්. පාස්ලි අත්‍යවශ්‍යම නැහැ. ඔයාලා ළඟ තියෙනවා නම් විතරක් එකතු කරගන්න. එතකොට මේකට එකතු කරන කුළුබඩු විදියට ලුණු කුඩු, මිරිස් කුඩු, මිරිස් කෑලි සහ මෙතන මම ඔරිගානෝ ටිකක් අරගෙන තියෙනවා. ඔරිගානෝ අත්‍යවශ්‍යම නැහැ. ඔයාලා ළඟ තියෙනවා නම් විතරක් මේකට එකතු කරගන්න. තව මේ පැස්ටා එක හදාගන්න තෙල් ටිකක් ඕන වෙනවා. මම අද අරගත්තේ ඔලිව් ඔයිල්. ඔයාලට මේකට පොල් තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටික එකතු කරගන්න. දැන් තෙල් ටික රත් වීගෙන එනකොට ඒකට කපාගත්ත සුදුලුණු ටික එකතු කරලා ඒක ටිකක් පැදෙන්න දෙන්න. සුදුලුණු ටික කර කරගන්න එපා. ඒකෙන් හොඳ සුවඳක් එනකන් හොඳට පැද ගන්න. දැන් සුදුලුණු ටික රන්වන් පාට වෙනකම් බැදිලා හොඳ සුවඳක් එනකොට මේකට කපාගත්ත බීලුණු ටික එකතු කරගෙන ටිකක් කවලම් කරගන්න. මේකට දැන් ලුණු කුඩු ටිකක් එකතු කරලා හොඳට කවලම් කරගෙන විනාඩියක් දෙකක් වගේ වහලා ලුණු ටික හොඳට තැම්බෙන්න දෙන්න. දැන් ලුණු ටික තැම්බිලා මේකෙන් හොඳ සුවඳක් එනකොට හොඳට පොඩි කරගත්ත ටූනා හෝ ටින් මාළු ටික එකතු කරගන්න. ඔයාලා මේකට ටින් මාළු එකතු කරනවා නම් ඒකේ තියෙන මැද කටුව අයින් කරලා මේක හොඳට පොඩි කරගන්න. දැන් මේක ටිකක් කවලම් කරලා ඔයාලගේ සැර අනුව මිරිස් කෑලි සහ මිරිස් කුඩු ටිකක් එකතු කරන්න. මේකට මිරිස් කුඩු එකතු කරගන්නේ මේකේ ලස්සන පාටක් ගන්න. තව මේකට තක්කාලි සෝස් මේ සැඳි 2-3ක් වගේ එකතු කරන්න. එහෙමත් නැතිනම් ඔයාලගේ රසය අනුව ඒක එකතු කරගන්න. දැන් මේ දේවල් ටික හොඳට කවලම් කරගෙන විනාඩියක් දෙකක් වගේ මේක බැදෙන්න දෙන්න. දැන් මේ ටූනා මිශ්‍රණය භාජනයේ පැත්තකට කරලා වයිට් සෝස් එක හදාගන්න ඕන. ඔයාලට මේ භාජනයේ ඉඩ මදි නම් මේ මිශ්‍රණයේ භාජනයෙන් අයින් කරගෙන වයිට් සෝස් එක හදාගන්න. මේකට දැන් බටර් හෝ මාගරින් මේ සැහැඳක් එකතු කරගන්න. දැන් මේක ටිකක් දිය වුණාට පස්සේ පාන් පිටි මේ සැහැඳ එකතු කරගෙන පාන් පිටි වල තියෙන අමු ගතිය යනකම් මේක හොඳට බෙදෙන්න දෙන්න. පාන් පිටි වල තියෙන අමු ගතිය ගියේ නැතිනම් අපි හදාගන්න වයිට් සෝස් එකෙන් පාන් පිටි රහක් තමයි එන්නේ. ඒක නිසා මේකේ අමු ගතිය යනකම් හොඳට කවලම් කරන්න. මේකේ අමු ගතිය කියාද කියලා හොයාගන්නේ මේ පාන් පිටි එක හොඳට බුබුලු දාන ගම මේ වගේ නිකන් වැලි ස්වභාවයක් වගේ එනවා. දැන් මේකට ෆ්‍රෙෂ් මිල්ක් වලින් ටිකක් එකතු කරලා හොඳට කවලම් කරන්න. දැන් ඉතුරු ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් එකතු කරගෙන මේක හොඳට කවලම් කරලා ඔයාලට කැමති නම් ඔයාලා ළඟ තියෙනවා නම් ඔරිගානෝ ටිකක් එකතු කරන්න. එතකොට මේකෙන් හොඳ සුවඳක් වගේම හොඳ රසක් එනවා. දැන් මේක ටිකක් කවලම් කරලා කිරි එක හොඳට රත් වෙන්න දෙන්න. මේ කිරි එක දැන් බුබුලු දානකොට ඔයාලා ළඟ තියෙනවා නම් කපාගත්ත පාස්ලි ටිකක් එකතු කරගෙන මේ වෙලේදීම තඹගත්ත පැස්ටා ටිකත් එකතු කරගන්න. දැන් මේ දේවල් ටික හොඳට කවලම් කරගන්න මේ එකතු කරගත්ත පැස්ටා වලට කිරි මිශ්‍රණය හොඳට එකතු වෙනකම්. ඔයාලට මේ පැස්ටා එකේ දියාරු ගතිය මදි වගේ කියලා හිතෙනවා නම් තව කිරි ටිකක් එකතු කරලා මේක හොඳට කවලම් කරන්න. ඔයාලට කැමති නම් මේකට චීස් උනත් එකතු කරගන්න පුළුවන්. එතකොට ඉතින් මේකේ රස තවත් වැඩි වෙනවා. දැන් මේ දේවල් ටික හොඳට කවලම් වෙලයි තියෙන්නේ. ඒ වගේම දැන් අපි පැස්ටා එකත් හදාගෙන ඉවරයි. මොකද මේක වැඩි වෙලා ලිපේ තියාගන්නත් එපා. එතකොට තවත් පැස්ටා එක තැම්බිලා මේක බෙරි වෙන්න පුළුවන්. ඒක නිසා මේක හොඳට කවලම් කරගත්තට පස්සේ
ලිප ඕෆ් කරන්න. ඔන්න මේ තියෙන්නේ මම අද හදාගත්ත කිරි රසට දැවිල්ලට ටූන පැස්ටා එක. කොහොමද? රස පාටයි නේද? එහෙනම් උණු උණුවෙන් දුම් දාන ගමන් මේකෙන් කටක් කාලා බලමුකෝ රස කොහොමද කියලා. මතක් වෙද්දිත් ළමයි මේක මට අය හදලා කන්න හිතෙනවා. මේකේ රස දැනගන්න නම් ඔයාලට හදලා බලන්නම වෙනවා. මොකද මේක හදාගන්නත් ලේසියනේ. වැඩි දේවල් ඕනේ නැහැ. ඔයාලත් අනිවාර්යෙන් මේක හදලා බලලා මට රස කියන්නකෝ. ඔයාලට මොනවාම හරි දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒවට උත්තර දෙන්නම්. එහෙනම් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අපි තවත් රසවත් වීඩියෝ එකකින් ලබන සතියේ මුණ ගැහෙමු. එතකන් ඔයාලා හැමෝටම බයි.